Hello friends, ඔන්න ඉතින් අද බලන්න යන්නේ කොහොමද මෙන්න මේ ෆොටෝ එකක් අපි ලේසියෙන්ම Affinity Games software එක පාවිච්චි කරලා හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ YouTube channel එකෙන් photo editing, video editing කියන දෙකම මේ channel එකේ වැටෙනවා. ඉතින් දිගටම channel එකත් එක්ක set වෙන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. Let's go. फ्रेंड्स सॉरी इससे लोग Affinity Games software එක open කරගන්න. මෙතන තියෙන plus mark එක ඔබලා අපි වෙනම page එකක් හදාගන්න ඕනේ. ඉතින් අපි මේකේ කස්ටමයිස් කරලා හදාගමු. ඊළඟ මෙතන හදාගන්න ඕනේ pixel කියන එක තෝරන්න ඕනේ. මෙතන හදාගන්න ඕනේ pixel 1280 original thumbnail size එක දාගන්න. size හරි. ඊළඟ create document කියන එක දෙන්න. ඊළඟ මෙන්න විදිහට වලට his page එකක් හදනවා. ඉතින් අපි මේක ඉස්සෙල්ලා කරගන්න අපිට මේ ෆොටෝ ටික මේක ඕපන් කරගන්න ඕනේ. මේ ඕනි ෆොටෝ ටික මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. හරි මම මේ ෆොටෝ ටික තෝරගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් මම ෆොටෝ දෙක හදාගෙන තියෙන්නේ. මේ ෆොටෝ දෙක විතර අපිට පිටින් ගන්න වගේ ඕනලා ඉන්නේ. දැන් බලමු කොහොමද මේ ස්පේස් එකේ අපි අර විදිහේ ෆොටෝ එක හදාගන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා ගන්න මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕනේ. ඉතින් මේ මෙන්න මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ගන්න. ඉතින් මේක වල කට් ඇන්ඩ් පේස්ට් කරලා එතෙන් දාගන්න. මම මේ කට් ඇන්ඩ් පේස්ට් කරලා මෙතෙන් දාගන්නවා. හරි ඊළඟ මේකේ සයිස් එක අපි ගන්නට හදාගන්න ඕනේ. හරි මේ විදිහට තමයි ගාමන පස් තියෙන්නේ. දැන් මේව කට් කරලා ගන්න ඕනේ. මේ පර්සන් විතරයි ගන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එක නෑ. ඉතින් මේක ඔබ්ජෙක්ට් සිලෙක්ෂන් ටූල් එක දාලා මේක කට් කරලා ගමු. හරි ඊළඟ මෙයා සිලෙක්ට් කරලා ඉවරලා ඒක කට් ඇන්ඩ් පේස්ට් කරලා තියෙන දාගන්න. හරි ඊළඟට එන්නේ කට් ඇන්ඩ් පේස්ට් කරලා ගත්තාම හරි ඒකත් තුනේ හොඳයි. ඔයාලට පේනවද දැන් මෙතන මේකේ සුදු පාට අර බෑග්ග්‍රවුන්ඩ් එක පිළියක් ඉතුරුලා තියෙන සිලෙක්ට් වෙන්නේ නැතුව. ඒකට අපි ගන්න zoom කරලා ඉවරලා erase tool එක අරන් ඉවරලා ලාවට පොට්ටක් මකනවා. මම මකාගත්ත ලාවට නිකන් ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ කලර් එකට මැච් වෙන විදිහට මෙයාගේ පාටක් පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒකට මෙන්න paint tool එක අරන් ඉවරලා මේ කලර් පික එක අද නේල මෙන්න තියෙන තදුම් පාට සිලෙක්ට් කරලා මේ ෆොටෝ zoom කරලා ඔන්න ලාවට පොට්ටක් මේ ඒ පැත්තෙන් එන එළියක් වගේ මේ ෆොටෝ පාට කරගන්න. මේ අයින විතර. ඊළඟ මේ ෆොටෝ අඳුරු පාටක සිලෙක්ට් කරන්න ඕනේ. ඔය හැටි ෆොටෝ අඳුරු වෙන්න ඕනේ. ඊළඟ අපි ආවෙත් තේජිරම් පාට සිලෙක්ට් කරලා ඉවරලා ඒක ගන්න ඕනේ. හරි අපි බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝ එක ඇච් කරලා තියෙන්නේ. ඉතින් අපිට දැන් තියෙන ෆොන්ට් එක ගන්න. ඉතින් මම මේ විදිහට ටිකක් ලොකු කෙල්ලක් දාලා ඉවරලා මේක ගන්නවා. ඉතින් සිංගල් ෆොන්ට් එක සෙට් කරගමු. මම ගන්නවා. හරි ඔයාලට මේකේ කලර් එක පේන්නේ නැහැ. ඉතින් මේකත් දාගමු. දැනට ඒක කොහොමද මම පස්සේ මේක වෙනස් කරනවා. waste පොඩ්ඩක් කොහොම මේක දාගමු. හරි ඊළඟ මේක දාගන්න පර්සන් ගේ යට. හරි ඔයාලට වෙනවා මෙයාට පිටිපස්සේ තමයි ෆොන්ට් එක තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ෆොන්ට් එක මෙහෙම තියෙන්නේ නිකන් කතයි වගේ හිතනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක ලස්සන ටෙම්ප්ලේට් එකක් දාගන්න කියලා. ඉතින් අපි මම මේ ෆයිල් එක මේ ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ. ඉතින් ඔයාලා මේක
වෙක්ටර් කෙනෙකුට යන්න මාරු වෙන්න මෙන්න මෙතන තියෙන පොඩි ප්ලේස් ටූල් එකක් අන්න ඒක ක්ලික් කරලා ඉවරලා මෙන්න මන්දා ෆීචර් සිලෙක්ට් කරන්න ඊළඟට ඕපන් දෙන්න ඊළඟට අකුරු මෙන්න මේක මැදටම ගිහින් ගලා අදාරින්න ඊළඟට ගන්න ඕනේ මෙතන මේ ලේයර් තියෙන තැන ඒක උපාගෙන ෆොන්ට එකට ගිහින් අතාරින්න ඕනේ ඊළඟට අපි මේක ෆොන්ට් එක ගන්න තියලා ලොක් කරන්න ඕනේ හරි දැන් වල වෙන ලස්සනට ඒක හැදුනා තිල්සින විදියට දැන් අපි දැන් යට තියෙන ෆොන්ට් එක ගමු හරි ඊළඟට අපි තව කරලා ඒක ගමු හරි දැන් වල වෙන මේක පේන්නේ පිටිපස්සට ගිහින් දැන් මේකෙන් උඩට දාගමු මම නැත්නම් ඒක පේන්නේ නැහැ දැන් මේ සුදු පාට තියෙන මොකද මෙතන පාට දෙකක් තියෙන ඉඳ ඒක පොඩ්ඩක් අවුල් වෙන මේ පාටම දැම්මොත් අනික එක පාටම තියෙති කැතින් ඉඳ හරි ඉතින් නම් ඔයාලා දැක්ක මෙතන බැච් දෙකක් තියෙනවා අපි මගේ මේත් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ගත්තන්නේ මම හදාගත්තා ඉතින් ඒක හදාගන්නේ ඔයාලා දැන් ෆොන්ට් එක ගන්න ඕනේ ඉස්සර නැත්නම් මෙතන මේකේ ඩොල් තියෙන එක වලට මෙහෙම ගන්න ඉම්පෙක්ට් කියන ෆොන්ට් එක දෙන්න හරි අන්න මේකම කොපියක් දාගන්න ඩුප්ලිකේට් එක හදාගන්න අන්න මේකේ කලර් එක විදියට ඩිලීට් කරන්න ඒ කියන්නේ තදපත් දාලි කරලා ඔය මේක වෙක්ටර් එක සෙට් කරන්න ස්ට්‍රොක් එකක් දාන්න පොඩි ඒක ස්ට්‍රොක් එකේ කලර් එක බෑක් කලර් මාරු හරි ඉතින් ඔන්න ඔච්චර ෆොටෝ එකක් හදන්න තියෙන්නේ මාර්ගෙ තියෙන ටික පොඩ්ඩක් වෙනස් කරා ඔයාලා ලේසියෙන් ඉතින් ඔන්න ඔච්චර මේ ෆොටෝ එක හරි මේ වීඩියෝ එක දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න තවත් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතුලා ඉන්න Thank you.